අවසරයි අත්මල් දවසේ විශේෂ දවසක් මොකද මම මේ ඇකඩමියකට සම්බන්ධ වෙනකොට මම සම්බන්ධ වෙන රාජගිරිය ඇකඩමියකට ඒ සම්බන්ධ වෙනකොට ඒ ඇකඩමියකට මම එනකොට කවුරුත් මෙතන හිටිය කට්ටිය දැනගෙන හිටියේ නෑ. ඒතකොට තමයි මට රේකම් මිස් හම්බුනේ. රේකම් මිස් එක තමයි මම හිතට මුලින්ම වැඩ කටයුතු කරේ. ඒතර රේකම් මිස් ස්ක්‍රීමයි ඒකට අවුරුදු එකමාරක් විතර මට මතක හැටියට එකට වැඩ කරා අපි දෙන්න. ඇත්තටම හරි සුන්දර මතකයක් ඒ දවස්වල තිබ්බා. මොකද අපි ප්‍රෝග්‍රෑම් එකක ඒවා එකට කළා. එතකොට ළමයින්ගේ වැඩ කටයුතු ඒවා බෙදා හදාගෙන කරා. විශේෂයෙන් රේකම් මිස් ඩොකියුමන්ට් සයිඩ් එක ගොඩක් රට මාත් එක කළා. එතකොට සමහරට ප්‍රැක්ටිකල් සයිඩ් එකත් මිස් මාත් එක්ක කළා. ඒක හරි සුන්දර මතකයක් මම හිතන්නේ දවස්වල. මේ වගේ මේ බැඳීම හදටත් තියෙනවා. මේ වගේම මේ ඇකඩමිකේ මම හිතනවා අනිත් හැම ගුරුවරයෙක් එක්කම හොඳ සහෝදර බැඳීමක් තියාගත්ත ගුරුවරියක් තමයි රේකම් මිස් කියන්නේ. මොකද මේ අපේ ඇකඩමිකේ ගෲප් එකේ වුණත් රේකම් මිස්ගේ මැසේජ් එකක් එනවා වුණත් ඒකේ විශේෂත්වයක් තියෙනවා. හරි ආදරණීය බවක් තියෙනවා. හරි මේ ඒ කියන්නේ සහෝදර බැඳීමක්. ඒ කියන්නේ එයා අපේ ගෲප් එක ඇතුලේ අපේ ගුරුවරු අතරත් එක මේ බැඳීමක් ඇති කරගන්නවා. ඒක පොඩි අයිකන් එකක් එයා දෙනවා පොඩි. ඒ කියන්නේ පොඩි සිම්බල් එකක් එයාගේ මැසේජ් වලින් විශේෂ පණිවිඩයක් එයාගේ මැසේජ් වල තියෙනවා. ඒ වගේම හැම වෙලේම මේ කටේ තියෙන තමයි මම හැමෝටම ආදරේ. අනිවාර්යෙන් හැම මැසේජ් එකක් ඇතුළේ මෙයාගේ එයා හැම කෙනෙක්ටම ආදරේ. හાર્ට් එක දාන එක, ෆොටෝ එකකට හાર્ට් එක දාන එක. ඒ වගේම හැම බර්ත්ඩේ එකක් ගත්තා හෝ ගුරුවරියකට මේ තව මොකක් හරි විශ් එකක් හෝ වේවා එයා හරි ආදරණීය විදියට හැම දරුවෙක්ටම එයා මම දැකලා තියෙනවා හැම මොන බ්‍රාන්ච් එකේ හිටියා වුණත් එයා හැම දරුවෙක්ටම ඒ ආදරය ප්‍රකාශ කරලා තියෙනවා. මේ ඒ හින්දා එයාගේ හරි විශේෂත්වයක් තියෙනවා. මම හිතන්නේ ඒක අදින් පස්සේ අපිට ඒ කියන්නේ යම් අදින් පස්සේ මම හිතනවා ඒක තව කාලෙකින් හම්බෙන්නත් පුළුවන්. නමුත් අද එයාගේ අනාගතය වෙනුවෙන් යන ගමනේදී පොඩි කාලයකට එතකොට අපිට යාව මගහැරීමකට ලක් වෙනවා. මම ඒවට අපි අතර තියෙන බැඳීම මං හිතන්නේ නැති වෙන එකක් නැහැ. ඇකඩමිකින් විතරයි එයා අද දවසේ නැති මේ අයින් වෙලා යන්නේ. මං හිතනවා මේ බැඳීම මේ දරුවොත් එක්ක තියෙන බැඳීමත් එයා ඉදිරියට ඉස්සරහටමත් අපිත් එක්ක තියෙයි කියලා. ඒ වගේම මං එයාට විශ් කරනවා මං හදේ තියෙන මොකද එකට හිටිය මගේ සහෝදරිය මේකටම අපි දෙන්න අදහස් ෂෙයා කරගත්ත දෙන්නේ. ඒ වගේම එයාගේ අනාගතයට මං හදවතින්ම සුබ පතනවා.